නංගී රිසාට එහෙම ආව නේද? කොහොමද කොල්ලගේ ප්‍රතිඵල? ඒ තුනක්ද? අනේ ඉතින් කාගේ හරි දරුවෙක් හොඳට ඉගෙන ගන්නවා නම් අපිටත් සතුටුයි. ඒකට ඉතින් අර කාන්තිගේ ලොකු කොල්ලා එන මගෝඩියා නේද? ඌ මම මේ පෙරේදත් දැක්ක නංගී. හරි කරනවද කොයිද? කෙට්ටුයි හොඳටම. අපි නම් ඉතින් එදා ඉඳන් කෙට්ටුයිනේ නංගී. හෙලෝ යී සල්ලි ඉවරයිද කොහෙද හොඳම ටික කියද්දි කට්ටුනානේ ලෝචියෝ මට උඹේ ෆෝන් එක පොඩ්ඩක් දියන්කෝ ඒ මොකටද මේ නැන්දර කෝල්ලයක් ගන්න බං මම මේ අන්නාසි ව්‍යංජනයක් හදන විදිහ අහා හිටියේ කොහෙද බැදපු තුන පාදාද්දිම කට්ටුනානේ අනේ අම මේ මගේගේ සල්ලි නෑ මං ඩේටා විතරනේ දාන්නේ අනේ උඹලගේ ෆෝන් බැලුවොත් හැම වෙලේම ඔබනවා හැබැයි සල්ලි නෑ ඔක තියපන් දොර යඩේට චූටියෝ අනේ අම මේකෙත් සල්ලි නෑ හොඳේ මේකේ තියෙන ඩේටා විතරයි මේ උඹ ඊයේ ත්‍රිලෝට් එකක් දාන්න මගෙන් සල්ලි ඉල්ලගෙන ගියා නේද? උඹ දැන් මට ෆෝන් එක දෙනවද? නැත්තම් උඹට දවසම මේ ෆෝන් එක ඕනේ නැද්ද? දෙන්න පුතේ. හෙලෝ නංගී. අනේ ඉතින් ඊට පස්සේ බැදපු අපිට ඉතින් ඔයාලුගේ දේවල් වැඩක් නෑනේ නැද්ද මං අහන්නේ එහෙනම් මං තියන්නම් නංගී බුදු සරණයි මේ මොකද බම් මේ අම්මගේ පස්සෙන් ඇවිල්ලා මම කකුල් ගෙවිලා හා ඇත්තද